යාළුවනේ කොහොමද සුබ දවසක් ඔයාලට. ඉතින් මම ඔන්න ෆාම් එකට ආව උදෙන්ම මගේ කොත්තමල්ලි පාත්තියේ හිටවගත්ත තක්කලි පැලි ටික බලන්න ඕනි කියලා. අනේ හොඳට තියෙනවා. මේ බලන්නකෝ මං තක්කලි පැලි ටික හිටවගත්තේ අර ලොකු සර් ගෙනාපු තක්කලි පැල වලින් ටිකක් අරගෙනනේ ඊයේ. ඉතින් ඔන්න දැන් මං ඒවා බලන්න දුවගෙන ආවා ෆාම් එකට ආද. අනේ හොඳට තියෙනවා මට හරි සතුටුයි. ඉතින් මේ බලන්නකෝ අපේ ගස් ලැබු ගහේ ඇදලා තියෙන ගස් ලැබු. තාම ඉතින් පැහිලා නැහැ. මේ බලන්නකෝ හරි ෂෝක් එකට හැදිලා. ඉතින් මම දැන් මේ ගස් වලට වතුර ටිකක් දාලා එළු රංචුවට කැම ටික දාන්න ඕනනේ. දැන් ඉතින් ඒගොල්ලන්ට කැම ටික දෙන්න තමයි මං හදන්නේ. ඉතින් යාළුවනේ උදෙන්ම ආවද ෆාම් එකට තක්කලි පැල නිසා. ඔන්න ඉතින් මෙයාලට කැම ටිකක් දීලා මං අද ගෙදර ගිහිල්ලා මැකරෝනි හදන්න තමයි හදන්නේ. මම මැකරෝනි හදන්නේ සාඩින් මිස් කරලා. ඉතින් යාළුවනේ මෙයාලට දැන් කැම ටික දීලා ගෙදර දුවනවා ඉක්මනට. ඔන්න මං දැන් ඉතින් ගෙදරට ආවා. මං අරන් තියෙනවා ටොමැටෝ පේස්ට්, කුකින් ඔයිල්, ලුණු ගෙඩි දෙකක්, තක්කලි, කැරට්, ගෝවා, කරපිංචා, මං ලුණු කොළ ටිකකුත් ගත්තා. ඉතින් ඒ වගේම මේ පාස්තා පැකට් එක තමයි හදන්න යන්නේ. සූදුරු කුඩු, කහ කුඩු, ගම්බිරිස් කුඩු, ඉඟුරු සුදු ලුණු, මේ තියෙන්නේ ටෝනා. මේ විදිහට තමයි පැක් වෙලා එන්නේ. මේ ඒ වගේ වලින් දෙකක් ගත්තම 4 දෙනෙකුට විතර ප්‍රමාණයට හදන්න යාළුවනේ. ඉතින් ලුණු කුඩු ස්වල්පයකුත් ගත්තා. මම කැරට් එක මේ විදිහට ග්‍රේට් කරගෙන ගෝවා ටික සිහින්ව කපා ගත්තා. ලුණු කොටු කපා ගත්තා. බෙල් පේපර්, ලුණු කොළ ටිකක් කපා ගත්තා. තක්කලි, මේ තියෙන්නේ කරපිංචා. ඉතින් අපි බලමුකෝ හදාගන්න විදිහ. මම ඉස්සර වෙලාම වතුර උතුරවන්න තියලා මං උතුරන වතුරේකට ලුණු කුඩු ටිකක් දාගත්තා. ලුණු කුඩුත් එක්කම කුකින් ඔයිල් ටිකකුත් මං දාගන්නවා. එතකොට අර මැකරෝනි වල ඇලෙන ගතිය නැති වෙනවා යාළුවනේ. ඉතින් මේ බලන්නකො මේ මැකරෝනි ටික තමයි මම ගන්නෙ. මේ තියෙන්නේ පැකට් එක. මේ පැකට් එක වගේ පැකට් එකක් තමයි හදන්න යන්නේ ඉතින් මම. ඉතින් යාළුවනේ 4 දෙනෙකුට විතර මේ ප්‍රමාණය ඇති. ඔන්න මම දැන් උතුර ගන්න වතුරේකට මැකරෝනි ටික දාලා හොඳින් කලවම් කරනවා. හොඳින් කලවම් කරලා හොඳට තැම්බෙන්න තියන්න ඕනේ ඉතින්. නැත්තම් අර ඇට වගේ හිටිනවනේ හරියට තම්බලා ගත්තේ නැත්තම්. හොඳට සොෆ්ට් එකට තැම්බුනහම මේ බලන්නකෝ. මේ දැන් තැම්බීගෙන එනවා. ඔව් මන් දැන් මේක පෙරලා ඇල් වතුරෙන් එකපාරක් සෝදලා මම අර වතුර පෙරෙන ලොකු කිරිගොට්ට වගේ එකකට දාලා තියාගන්නවා වතුර ටික බේරෙනකන්. මේ තියන්නේ යාළුවනේ මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියෙනවා. ඒක රත් වෙනකොට ඔන්න කරපිංචා කොළ ටික දානවා. ඒක බැදීගෙන එනකොට මම කපාගත්ත බීලුණු ටික දානවා. ඒ බීලුණු ටිකත් ඔහොම බැදීගෙන එනකොට මම ඒකට එකතු කරනවා. ටිකක් අපි පදින්න ඕන මෙහෙම අර පොඩ එතකොට තමයි රසය එන්නේ යාළුවනේ. ඊට පස්සේ මම ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා ඒකට. එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා පොඩ්ඩක් තෙලේ බැදෙන්න ආරිනවා. එතකොට තමයි හොඳට ඒකේ ටේස්ට් එක අපිට ගන්න පුළුවන්. ඉඟුරු සුදු ලුණු ගින්දර අඩු කරලා ඒ ටික ටෙම්පරාදු කරගන්න. ඉඟුරු සුදු ලුණු වලට පස්සේ මම යාළුවනේ එකතු කරගන්නවා සූදුරු කුඩු, කහ කුඩු, ගම්බිරිස් කුඩු. ඒකත් හොඳින් කලවම් කරලා අඩු ගින්දරේ හිමීට කලවම් කර හොඳින් ටෙම්පරාදු කරගන්න යාළුවනේ. හොඳ සුවඳක් නම් තියනවා දැන්. ඒ වගේම මේ ටෙම්පරාදුවෙන් තමයි අපිට රසය ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟට මම එකතු කරගන්නවා ඔකට තක්කලි පේස්ට් එක. තක්කලි පේස්ට් එකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. හිමීට අඩු ගින්දරේ මේක හොඳින් කලවම් කරගන්න යාළුවනේ. හොඳින් කලවම් කරගත්තට පස්සේ මේක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ බලන්නකෝ. ඊට පස්සේ අපි ඕකට එකතු කරගමු අපි කපාගත්ත තක්කලි, බෙල් පේපර්, ලුණු කොළ ටික. ඒ ටිකත් හොඳින් ඔහොම එකතු කරගමු. එකතු කරලා
මිශ්‍ර කරගමු මේ විදිහට. හොඳින් කලවම් කරන්න. ඔක්කොම ටික මේ විදිහට හැන්දෙන් අඩු ගින්දරේ හිමීට කලවම් කර කර ටෙම්පරාදු කරගන්න යාළුවනේ. මේ බලන්නකෝ. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ අපි ග්‍රේට් කරගත්ත කැරට් ටිකයි සිහින්ව කපාගත්ත කෝවකුල ටිකයි. ඒකත් අපි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඒ මිශ්‍රණයත් එක්ක අපි ලුණු කුඩු ටිකකුත් දාගමු යාළුවනේ. ඒකටම ලුණු කුඩු ටිකකුත් දාලා හොඳින් කලවම් කරමු. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි මේ මිශ්‍රණය කලවම් කරගත්තාම ඉතින් යාළුවනේ ඔයාලත් මේක හදලා බලන්නකෝ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ යාළුවනේ සාඩින් ටික. මම මේ සාඩින් වල වතුර ගතිය අයින් කරලා තමයි ගත්තේ. ඉතින් මේ සාඩින් ටිකත් මේ විදිහට හොඳින් අපි එළවලුත් එක්ක මිශ්‍ර වෙන්න හිමීට අඩු ගින්දරේ හොඳින් කලවම් කරගමු යාළුවනේ. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. මේ බලන්නකෝ. මේ විදිහට හොඳින් කලවම් කරගමු. කලවම් කරගෙන ඉවර වෙලා අපි ඒක තැම්බෙන්න ඕනනේ ටිකක්. ඒක නිසා අපි ඒක මේ භාජනයේ මූඩියෙන් වහලා විනාඩි 5ක් 10ක් විතර වගේ තැම්බෙන්න තියමු. මේක ගොඩාක් තැම්බෙන්න අවශ්‍ය නැහැ. අපි අඩු ගින්දරේ විනාඩි 10ක් විතර ප්‍රමාණයක් තම්බ ගත්තාම හොඳටම ඇති යාළුවනේ. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි තම්බ ගත්තාම ඒ මිශ්‍රණය අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේක අපි මේ තම්බ ගත්ත මැකරෝනිත් එක්ක මිශ්‍ර කරගන්න ඕනි. මේ තියෙන්නේ මිශ්‍ර කරගත්තට පස්සේ. මේ බලන්න. හරිම ලේසි හදන්න යාළුවනේ. ඔයාලත් හදලා බලන්නකෝ. ඔයාලට කැමති නම් පුළුවන් මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. හරි යාළුවනේ. ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මම ආයෙත් දවසක වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. ඔයාලා කැමති නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකකුත් දාන්න යාළුවනේ. හරි. එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා හැමෝටම නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම් යාළුවනේ. ඔයගොල්ලන් හැමෝටම බුදු සරණයි. කෙස් පිහිටයි.